අනේ මන් දන්නේ. මට තියෙන ප්‍රශ්නේ මෙතන අවුල් වෙයිද කියලා. අනිවාර්යෙන් අවුල් වෙනවා. ඔය විදියට ගියොත් අවුල් වෙනවමයි. ඇත්තට? ඔව්. දැන් එකපාරක් බලන්න අර කොල්ලෙක්ගේ කනට ගැහුවා. ඒ ප්‍රශ්නේ යන්තම් ඉවර වුණා විතරයි දැන් මේක. මිනිස්සු තාම බයෙන් ඉන්නේ. මං කියන්න. මම මේක ලොකු සර් එක කතා කරන්න. කොහොම හරි මං කියන්නේ මැඩම් මේකෙන් ලොකු සර්ව බේරගන්න මට ඕනේ එච්චරයි. මැඩම් එහෙමනම් මැඩම්ලා මෙහෙම යන්න. අපි දෙන්න මෙහෙන් යන්න. නෑ නගිමු ඉතින් ඔය මේ මගින් බස්සගෙන යන්න බැරි? ඕනේ මැඩම්. අපි දෙන්න පොඩ්ඩක් ඔය කයිය ගහගෙන මේ පැත්තෙන් යන්න. පරක් වෙනවනේ මැඩම්ලාට. මේ ස්තුතියි. ඔක මොකද්ද මැඩම්? මැඩම් මම ලොකු මැඩම්ගේ තෙල් ගාන්න ජානකී වේවන්න. බලමුකෝ. අපි යනවා. හොඳයි. මැඩම්. යන්තම් බේරුණා. තාම පොඩ්ඩෙන් ගස් තමයි. මාත් මාර බය හිටියේ. මම හිතුවේම ලොක්කිය ඇතුළට ගිහිල්ලා වෙද මාත්‍යාගෙන් අහයි කියලා ජානකී ගැන. එහෙම ඇහුවනා මල තොප්පියක් තමයි වෙන්නේ. මං ඒකයි එළියට කරගෙන බොරුවට කතාවක් දාගෙන හිටියේ. ඇති යන්තම් ඔයින් ගිය අතප්පයක් නොකැඩි. අතප්පයක් කැඩුනත් ආයි මෙහෙට නෙන්න වෙන්නේ. ඒ අතරේ මචං මම දුන්න අරුව නැති වෙන්න. කාවද? සිරිල් කාර්යව. මම මැඩම්ම හොඳට වයින් කරලා තිබ්බා. දැන් ඉතින් ගෙදර ගිය ගමන් සර් එක කියයි. පුරා ඔය කොච්චර කිව්වත් සර් සිරිල් කාර්යයට මුකුත් කරන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි මචං. ඒ දෙන්නත් හරියට අපි දෙන්නා වගේ. හැබැයි සුමනි අපි කොහොම හරි සිරිල්ට වැඩිය වැඩි විශ්වාසයක් අපි ගැන ඇති කරගන්න ඕනේ. එතකොට ලොක්ක අපි කියන දේත් අහයි. ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. මේ ලෝකේ මොනවාද මචං ලේසි වැඩ තියෙන්නේ? ලේසියෙන් කරන්න පුළුවන් වැඩ නැහැ. අපි හැබැයි මේක අමාරුවෙන් හරි කරමු. මේ හැම දෙයක්ම කරන්නේ සල්ලි හොයන්නනේ. දැන් ඉතින් යන්. වයි. නැතුව ඉතින්. යා. විජයපාල කොහමද? නිශාන්ත මහත්තයා. අන්ද ඉදන් මට සිරිල් මහත්තයා ගාවත් වැඩ කරන්න කියලා උපදෙස් දුන්නා. කවුද කිව්වේ? සිරිල් මහත්තයා තමයි කිව්වේ. ඉතින් ඔයා කොහොමද තවත් තැනක වැඩ කරන්නේ? ඔයා වැඩ කරන්න දාලා තියෙන්නේ මං යකතනේ. ඒක තමයි. අද ඉදන් වැඩ කරන්න කියලා සිරිල් මහත්තයා මට කිව්වා. එක එක්කෙනාට ඕන විදිහට මෙතන වැඩ කරන්න බෑනේ. එහෙම වැඩ කරනව නම් කටවචෙන් නේ මට ලිඛිතව දැනුම් දෙන්න ඕන. අනික ඔයා ගියා මං ගාව වැඩ කරන්නේ කවුද? නෑ. එහෙම නෙමෙයි නිශාන්ත මහත්තයා. දැන් දෙකකින් වැඩ කරන්න කියලායි මට කිව්වේ. එහෙම කොහොමද තැන් දෙකක වැඩ කරන්නේ? ඒක මහ පිස්සු කතාවක් නේ. නිශාන්ත මහත්තයා. මං දැන් මොකද කරන්නේ? විජේපාල මංගාවම වැඩ කරන්න. ලොක්කට මං දැනුම් දෙන්න. ලිඛිතව ආවොත් මං ඒක බලා ගන්න. මොකද මෙතන වැඩ කරන ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ. සිරිල් එක්කම මම යන්නද වත්තට? ගිහිල්ලා හවස එනින් ගමන් රාජයියත් එක්ක කරගෙන මෙන්න. එහෙ ගියයි කියලා වැඩක් තියනවද? මෙන්න මේක ඇතුළේලා නිදාගනි. ගාවලලා ඵලයක්. උඹට ඉතින් එහෙ හිටියත් එකයි මේ හිටියත් එකයි. ඒක නම් ඇත්ත. ඔය හිටියත් ලගා ගහගෙන තමයි ඉන්න වෙන්නේ. අම්මේ මල්කාන්ත ගෙදර ඉන්නවද? ඔන්න යාළුවෝ ගෙදර යනවා කියලා ගියාලා මේ. කොහෙද දන්නේ නේද?
ඇයි මොකක් හරි ප්‍රශ්නයක් වද්ද? ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කවුරු හරි බොරු කේලමක් කියලා. ඔය මූණ එල්ලගෙන ඉන්න. ඒක තමයි උදේ කාර් එකකින් ඉස්කෝලේ ළමෙක් කියලා යාළුවෙක් ඇවිල්ලා ගියා. මොනවද කුටු කුටු ගාලා කිව්වා. ඊට පස්සේ ඉඳන් තමයි මේ මූණ එල්ලන් ඉන්නේ. මල්කාන්තගේ යාළුවෙක් ආව කාර් එකකින්. කාර් එකකින් කිව්වට ඒ ළමයා ඒ ගෙදර ඩ්‍රයිවර් කෙනෙක්. මටත් අඳුන්නලා දුන්නා. ඔන්න ඔය නෝන බලන් ඉන්නවා කියලා යන්න ගියේ. ඉතුරු කළු කරපු අලු පාට කාර් එකක්ද? ඔව් ඔය ළමයා දන්නවද ඒ ළමයා? ඔව් මං ටිකක් දන්නවා. ඔන්න ඔය අපේ ළමයාත් එක්ක එකට ඉස්කෝලේ ඉගෙන ගත්තා කියලා කිව්වේ. ඔය තාම කිසි කෙනෙක් නැහැ. good morning සිරිල් මහත්තයා. සමාවෙන්න. පුරුද්දට කියවුනේ. good morning sir. good morning. රාජ මහත්තයාද එන්නේ නැද්ද සර්? රාජ මහත්තයා දෙනකොට දවල් වෙනවා. මෙහි තියෙන වැඩ කටයුතු සේරම මන් ළඟට වන්න. හොඳයි සර්. මේක නෙවෙයි. අර අලුතෙන් ගත්ත හාදයා දන්නේ නැද්ද? උදේම මෙතෙන් එන්න ඕන කියලා. සර් පොඩි ප්‍රශ්නයක් වෙලා සර්. ප්‍රශ්නය? විජේපාලගේ බොස් නිශාන්ත මහත්තයා එයාට එන්න දෙන්නලු ලිඛිතව දැනුම් දීලා නැහැ කියලා. ලිඛිතව දැනුම් මොනවා හරි කරන්න වෙනවා සර්. ඩයස් මහත්තයා ලිඛිතව දැනුම් දීලා නැහැ කියන්නේ අපි ලියුමක් හරි මොකක් හරි යවන්න ඕනද? ඔව් සර්. මෙතන ස්ථාන මාරුවක් කරනකොට අපි ඉන් රයිටින් යවන්න වෙනවා. ඒක අපි එහෙම කරමු. ඒක ඉවරයි. හරි. තමුස ගිහලා මිනිහට කියනවා වහා මෙතෙන් දෙන්න කියලා. මන් ලියුමක් එවන්නම් කියලා. හොඳයි සර්. මම පොස්ට් එකේ ගිහිල්ලා කියන්න. සරිල්. මම මේ කියන්නේ කියලා හිටියේ. දැන් ඔයා ඉන්න තත්ත්වය අනුව ඔයාට පියන් කෙනෙක් විතරක් නෙමෙයි. සෙක්‍රටරි කෙනෙකුත් අවශ්‍ය වෙනවා. මොකද මෙතන ලියුම් කියුම් වල වැඩ තියෙනවා. ඒක ටයිප් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයාට කියලා වෙනමම ටෙලිෆෝන් එකක් ඕන කරනවා. ඩයස් මහත්තයා කොහොමද ඒක කරන්නේ? මං කියන්නේ සෙක්‍රටරි හැටියට අපි ගමු අර මංගා විශ්ල වැඩ කරපු යමුණ. එයා හොඳයි. විශ්වාසයි. ඒ ගාම CDMA ෆෝන් එක උඩ කරමු. ඩයස් මහත්තයා ඒ ටික සේරම ලෑස්ති කරන්නකෝ. මම දැම්මම ලියුම් ටික ගහලා ගේන්නම්. අස්සම් කරගන්න. ගේන්න මම රාජయ్యට කියලා අත්සන් කරගන්න. මේ මම යන්න කියලා හිටියේ අද දවල් කෑමේම ගෙනාවේ නෑනේ. නෑ අපි දවල් කෑම කන්නේ ගෙදර ගිහිල්ලානේ. හරි. අද ලන්ච් එක මං ගන්න. හේතුව ඔයාට මේ තනතුර ලැබීමේ ප්‍රීතිය සමරන්න. මම මේ වායනකම් බලාගෙන හිටියේ. ඇයි ඒ? මං දන්නවාට අර කේලම කිව්වේ කවුද කියලා. මාලක කියලා ඩ්‍රයිවර් කෙනෙක් නේ. නෑ. එහෙම කෙනෙක් නෙවෙයි. මේ මට බොරු කරන්න හදන්න එපා. ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් නේද? කවුරු කිව්වොත් මොකද කතාව ඇත්තනම්? ඔයා මාව රැවට්ටුවා. එච්චරයි.